ගෙවල් වලට ඇවිල්ලා අර පලා වර්ග විකුණන කට්ටිය. නෝනා පලා ගන්න එන්න නෝනා පලා ගන්න එන්න කියලා. දැන් ළමයි ඔන්න හොඳම එක. සංචාරක සුළු පරිමාණ. සංචාරක සුළු පරිමාණ කියන්නේ ඔයාලා දැකලා තියෙනව නේ ළමයි. ගෙවල් වලට ඇවිල්ලා අර පලා වර්ග විකුණන කට්ටිය. නෝනා පලා ගන්න එන්න නෝනා පලා ගන්න එන්න කියලා. ආලා තියනවා නේද? ඔය කීර වර්ග විකුණන්නේ මුකුණු ඇන්න කංකුම් ගොට්ටුකොළ නෝනා පලා ගන්න එන්න නෝනා පලා ගන්න එන්න කියලා. ආලා තියනවානේ. ආලාමයි තුම්පාම් වෙලෙන්නේ. තව මාළු වෙලෙන්නේ. හරිද? ඔන්න ඔහම තනින් තැනට හෝ අහගන්න තනින් තැනට හෝ ස්ථානයෙන් ස්ථානයට ගොස් භාණ්ඩ හා සේවා අලෙවි කරන කට්ටියට අපි කියනවා කවුරු කියලාද? සංචාරක සුළු පරිමාණ සිල්ලර වෙළඳාම නැත්නම් වෙළෙන්දෝ කියලා. මොකද්ද සංචාරක සුළු පරිමාණ සිල්ලර වෙළඳාම කියන්නේ? තනින් තැනට හෝ ස්ථානයෙන් ස්ථානයට ගොස් අවසාන පරිභෝජනයේට භාණ්ඩ හා සේවා විකුණන කට්ටිය.